හිතවතෙකුගේ රුපියල් ලක්ෂ 9කට අධික වටිනාකමකින් යුත් රන් මාලයක් ලබාගෙන එය නැවත ලබා නොදී හිමිකරුගේ අනුදැනුමකින් තොරව උකස් කිරීමේ සිද්ධියකට අදාළව තලංගම පොලිසිය විසින් ජනප්‍රිය නිලි හර්ෂ රසාංග අත්අඩංගුවට ගෙන තිබුණා. රුපියල් ලක්ෂ 9ක වටිනා මෙම රන් මාලය ඇය ලබාගෙන ඇත්තේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක බානුක රාජපක්ෂගෙන් වන අතර පසුව බානුකගේ අනුදැනුමකින් තොරව එය උකස් කළ බවටයි ඇයට චෝදනා එල්ල වී තිබුණේ. මේ සම්බන්ධයෙන් තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ඇය කඩුවල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5ක ශරීර අපමත මුදා හැර තිබුණා. අධිකරණයේ හමුවේදී විත්ති පාර්ශවය පිළිගෙන ඇත්තේ අදාළ මාලය උකස් කර ඇති බවත් එය බේරාගෙන නැවත ලබා දීමට කටයුතු කරන බවත්ය. නමුත් අධිකරණයෙන් පිටතට පැමිණි පසු ඇය මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබුණේ මෙම මාලය පෞද්ගලික සම්බන්ධතාවයක් මත තමන්ට ලැබුණු තෑග්ගක් බවයි. මෙම පරස්පර විරෝධී ප්‍රකාශ හේතුවෙන් තමාගේ කීර්තිනාමයට හානි වූ බව පවසමින් බානුකගේ නීතිඥ කණ්ඩායම විසින් මේ වන විට නීතිමය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩක බානුක රාජපක්ෂ විසින් ජනප්‍රිය රංගන ශිල්පිනී හර්ෂි රසාංගා වෙත එන්තරවාසියක් යොමු කර තිබෙනවා. මේ අතර අදාළ රන්මාලය තම භාරයටගෙන අප්‍රේල් 22 වෙනිදාට යෙදී ඇති මීළඟ නඩුවාරයේදී එය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් තලංගම පොලිසියට නියෝග කර තිබෙනවා.